සුබ දවසක් වේවා. 2026 අප්‍රේල් මාස 17 වෙනි දින ලග්න පලාප මේෂ ලග්නය. මේෂ ලග්න හිමි ඔබට සැලකිය යුතු බලපෑම් කිහිපයක් එල්ලවන දිනයක් බව පෙන්눔 කරනවා. අලුත් ව්‍යාපෘති හෝ සැලසුම් ආරම්භ කිරීමට හිතකර දිනයකි. ඔබගේ නායකත්ව හැකියාවන් කැපී පෙනෙන අතර උසස් නිලධාරීන්ගේ ඇගයීමට ලක්වීමට ඉඩ ඇත. නියමිත වේලාවට වැඩ අවසන් කිරීමට හැකිවීම නිසා වෘත්තීය මට්ටමින් සතුටුදායක තත්ත්වයක් උදා වේ. ආර්ථික තත්ත්වය අනවශ්‍ය වියදම් පාලනය කර ගැනීමට උත්සාහ කරන්න. කෙසේ වෙතත් පෙර කරන ලද ආයෝජනයකින් සුළු ලාභයක් අපේක්ෂා කළ හැකිය. හදිසි මුදල් ගනුදෙනුවලදී කල්පනාකාරී වීම වැදගත්ය. ගෘහ ජීවිතය පවුලේ සමාජිකයන් සමග සුහදශීලීව කාලය ගත කිරීමට අවස්ථාව ලැබේ. සහකරු හෝ සහකාරිය සමග තිබූ සුළු මතවේද දුරු වී සමීප බව වැඩිවන දිනයකි. අවිවාහක අයට සුබ පණිවිඩ ලැබිය හැකිය. සෞඛ්‍ය තත්ත්වය හිස රදය හෝ ඇස් සම්බන්ධ සුළු පීඩාකාරී තත්ත්වයන් නැතිවිය හැකිය. ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම සහ විවේකය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්න. මේෂ ලග්නයෙන් උපන් ඔබට අද දවස සුබදායී දවසක් වේවා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයේ හිමි ඔබට අද දවස සුබ සහ අසුබ මිශ්‍ර ඵලදායක තත්ත්වයක් පෙන්눔 කරයි. රැකියාව රැකියා ස්ථානයේ කටයුතු වලදී ඉවසීමෙන් කටයුතු කළ යුතුය. සෙසු අයගේ මතයන්ට ගරු කිරීමෙන් අනවශ්‍ය ගැටලු මගහරවා ගත හැකියි. දුර පැහැර ගමන් හෝ විදේශ රැකියාව අපේක්ෂා කරන අයට යම් සුබදායක ආරංචියක් ලැබීමට ඉඩ පවතී. ආර්ථික තත්ත්වය වියදම් පස ඉහළ යා හැකි දිනයකි. විනෝදාංශ හෝ අත්‍යවශ්‍ය නොවන දේ සඳහා මුදල් වැය වීමට ඉඩ ඇති බැවින් අයවැය ගැන සැලකිලිමත් වන්න. ආයෝජන කටයුතුවලදී තනි තීරණවලට වඩා පළපුරුදු අයගේ උපදෙස් ගැනීම සුබයි. ගෘහ ජීවිතය පවුලේ අය සමග වැඩිපුර කාලය ගත කිරීමට උත්සාහ කරන්න. සහකරු හෝ සහකාරිය සමග අදහස් හුවමාරු කර ගැනීමේදී වඩාත් මෘදු වන්න. නිවසේ අලුත් වැඩියාවක් හෝ අලංකරණ කටයුත්තක් වෙනුවෙන් මනස යොමු විය හැකිය. සෞඛ්‍ය තත්ත්වය පාදවල වේදනා හෝ අධික විඩාව වැනි තත්ත්වයන් නැතිවිය හැකිය. ප්‍රමාණවත් නිින්දක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. පවතින රෝගී තත්ත්වයන් ගැන අවධානයෙන් සිටින්න. වෘෂභ ලග්නයේ හිමි ඔබට අද දිනය ඉතා වාසනාවන්ත දිනයක් වේවා. මිථුන ලග්නය. මිථුන ලග්නයේ හිමි ඔබට අද දවස ඉතාමත් සුබදායක සහ ජයග්‍රාහී දිනයක් වීමට වැඩි ඉඩක් පවතී. රැකියා තත්ත්වය රැකියා ස්ථානයේ ඉතා ක්‍රියාශීලී දිනයකි. ඔබගේ දක්ෂතා ඇගයීමට ලක්වන අතර නව වගකීම් ලැබීමටද ඉඩ ඇත. වෙළඳාම් හෝ ව්‍යාපාරික කටයුතු වල නිරත අයට විශේෂ ලාභ ලැබිය හැකි අවස්ථාවන් උදා වේ. මිතුරන්ගෙන් හෝ සහෝදරයන්ගෙන් වෘත්තීය කටයුතු සඳහා සහයෝගය ලැබෙන දිනයකි. ආර්ථික තත්ත්වය ආර්ථික වශයෙන් යහපත් දිනයකි. බලාපොරොත්තු නොවූ මූල්‍ය වාසි හෝ අතපසු වූ මුදල් ලැබීමට ඉඩ පවතී. අලුත් ආයෝජනයන් ගැන සිතීමට සුදුසු කාලයකි. ගෘහ ජීවිතය සමාජ සබඳතා වර්ධනය වන දිනයකි. ප්‍රේම සම්බන්ධතාවලට වැඩිහිටි ආශිර්වාදය හිමිවීමට ඉඩ ඇත. පවුලේ උත්සවයකට හෝ සුහද හමුවකට සහභාගී වීමට අවස්ථාව සැලසේ. දරුවන්ගේ දියුණුව පිළිබඳ සතුටුදායක පුවත් අසන්නට ලැබේ. සෞඛ්‍ය තත්ත්වය සෞඛ්‍ය තත්ත්වය පොදුවේ යහපත් වේ. මානසික ප්‍රබෝධය නිසා කායික ක්‍රියාශීලීත්වය ඉහළ යනු ඇත. එහෙත් රාත්‍රී කාලයේ ආහාර පාලනය ගැන මදක් විමසිලිමත් වීම සුබයි. අද දවස ඔබේ බුද්ධිමය හැකියාවන් උපරිමයෙන් භාවිතා කළ හැකි දිනයක් බව පෙන්눔 කරයි. වැදගත් තීරණ ගැනීමට මෙම දිනය යොදා ගැනීමට සුබයි. මිථුන ලග්නයෙන් උපන් ඔබට සුබ දවසක් ජය වේවා. කටක ලග්නය. කටක ලග්නයේ හිමි ඔබට අද දිනය ඉතා කාර්යබහුල මෙන්ම ප්‍රතිඵලදායක දිනයක් වනු ඇත. රැකියා තත්ත්වය
රැකියා ස්ථානයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වීමට ඔබට අවස්ථාව ලැබේ. නව වගකීම් හෝ තනතුරු ලැබීමේ වාසනාව පවතී. රාජ්‍ය අංශයේ රැකියාවල නිරත අයට විශේෂයෙන්ම සුබදායක වන අතර ඔබගේ තීරණ නිවැරදි වන බව පෙනෙන්නට තිබේ. ආර්ථික තත්ත්වය. ආදායම් මාර්ග ස්ථාවර මට්ටමක පවතී. රැකියාවෙන් ලැබෙන දීමනා හෝ ආර්ථික ලාභ ලැබිය හැකි දිනයකි. දීපල සම්බන්ධ ගනුදෙනුවලදී වාසිදායක තත්ත්වයක් පෙන්නුම් කරයි. ගෘහ ජීවිතය. ගෘහ ජීවිතය සාමකාමී වේ. මව හෝ මව් පාර්ශවයේ ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබෙනවා. සමාජයේ ගෞරවාදරයට පත්වන වැඩ කටයුත්තකට සම්බන්ධ වීමට ඉඩ ඇත. සහකාරිය සමග අනාගත සැලසුම් ගැන කතා කිරීමට සුදුසු දිනයකි. සෞඛ්‍ය තත්ත්වය. දවස පුරා ක්‍රියාශීලීව සිටීමට හැකි වුවත් අධික වැඩ නිසා ඇතිවන මානසික පීඩනය පාලනය කරගත යුතුය. පපුව ආශ්‍රිතව යම් අපහසුතාවයක් ඇති අය ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. කටක ලග්නයෙන් උපන් ඔබට අද දවස සුබදායී දවසක් වේවා. සිංහ ලග්නය. සිංහ ලග්නයේ හිමි ඔබට අද දවස ඉතාමත් වාසනාවන්ත සහ දියුණුව උදාවන දිනයක් ලෙස පෙන්නුම් කරයි. රැකියා තත්ත්වය. රැකියාවේ තිබූ බාධා ඉවත් වන දිනයකි. දුර බැහැර ගමන් හෝ රැකියාව සම්බන්ධ පුහුණු කටයුතු වලට අවස්ථාව ලැබේ. පර්යේෂණ හෝ උසස් අධ්‍යාපන කටයුතු වල නිරත අයට ඉතා සුබදායී දිනයකි. දේව ගති ඇති පුද්ගලයින්ගේ හෝ ගුරුවරුන්ගේ උපකාර වෘත්තීය දියුණුවට හේතු වෙයි. ආර්ථික තත්ත්වය. මූල්‍යමය වශයෙන් යහපත් ප්‍රතිඵල ලැබෙන දිනයකි. පින්කම් හෝ ආගමික කටයුතු සඳහා මුදල් වැය කිරීමට සිදුවිය හැකි වුවත් එයින් මානසික සහනය ලැබෙයි. පාරම්පරික දේපලක් සම්බන්ධ වාසියක් අත්වීමටද ඉඩකඩ පවතී. ගෘහ ජීවිතය. පවුලේ අය සමග ආගමික කටයුතු වලට සහභාගී වීමට අවස්ථාව උදා වේ. පියාගෙන් හෝ පිය පාර්ශවයේ ඥාතීන්ගෙන් ආශිර්වාදය හා උදව් උපකාර ලැබෙයි. ඔබ කෙරෙහි අන් අය තුළ පැවති වැරදි වැටහීම් දුරුවන දිනයක් බවද පෙන්නුම් කරයි. සෞඛ්‍ය තත්ත්වය. පොදුවේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. ශරීරයේ ශක්තිය සහ උද්‍යෝගය ඉහළ මට්ටමක පවතිනු ඇත. කෙසේ වෙතත් දණහිස් හෝ කොන්දේ පහළ ප්‍රදේශයේ සුළු අපහසුතා ඇති අය සැලකිලිමත් වන්න. සිංහ ලග්නයෙන් උපන් ඔබට අද දවස ජයග්‍රාහී දවසක් වේවා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයේ හිමි ඔබට අද දවස මදක් කල්පනාකාරීව සහ ඉවසීමෙන් කටයුතු කළ දිනයක් බව පෙන්නුම් කරයි. රැකියා තත්ත්වය. රැකියා ස්ථානයේ වැඩ කටයුතු වලදී සුළු බාධා හෝ ප්‍රමුඛතා පටලවා ගැනීම් ඇතිවිය හැකිය. රහස් සතුරන් හෝ ඔබව අපහසුතාවයට පත් කිරීමට උත්සාහ කරන අය පිළිබඳව අවධානයෙන් සිටින්න. අලුත් ව්‍යාපෘති ආරම්භ කිරීමට වඩා පවතින වැඩ කටයුතු පිළිවෙලකට අවසන් කිරීමට උත්සාහ කරන්න. ආර්ථික තත්ත්වය. ගනුදෙනුවලදී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කරන්න. අනපේක්ෂිත වියදම් යෙදීමට ඉඩ ඇත. රක්ෂණ මුදලක් හෝ උරුමයකින් ලැබිය යුතු දේපලක් සම්බන්ධව යම් ප්‍රගතියක් ඇතිවිය හැකි වුවත් මුදල් ආයෝජනයට සුබ දිනයක් නොවේ. ගෘහ ජීවිතය. මනසෙහි ඇතිවන නොසන්සුන් බව නිසා පවුලේ අය සමග වචන හුවමාරු කර ගැනීමේදී ප්‍රවේශම් වන්න. අනවශ්‍ය සැකබිය ඇති කර නොගැනීමට වගබලා ගන්න. සහකරු හෝ සහකාරියගේ සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කිරීමටද සිදුවිය හැකිය. සෞඛ්‍ය තත්ත්වය. ආහාර ජීර්ණ පද්ධති ආශ්‍රිත අපහසුතා හෝ උදරාබාධ ඇතිවිය හැකිය. ජලය වැඩිපුර පානය කිරීම සහ පිරිසිදු ආහාර ලබා ගැනීම වැදගත් වෙයි. මාර්ගයේ ගමන් කිරීමේදී සහ වාහන හැසිරවීමේදී වෙනදාට වඩා අවධානයෙන් හා කල්පනාකාරීව කටයුතු කරන්න. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අද දවස සුබ දවසක් වේවා. ඔබට අද දවස ඉතා ප්‍රබෝධමත් සහ සුබදායී දවසක් වනු ඇත. රැකියා තත්ත්වය.
පොදු ජනතාව සමග කරන කටයුතු හෝ සේවා සපයන රැකියාවල නිරත අයට ඉතා සුබදායී දිනයක් ලෙස පෙන්නුම් කරනවා. නව ව්‍යාපාරික ගිවිසුම් වලට එළඹීමට හෝ හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමට සුදුසු දිනයකි. රැකියා ස්ථානයේ සම්බන්ධ කරගෙන ස්ථාන ප්‍රධානීන්ගෙන් සහයෝගය ලැබෙන දිනයක් ලෙසද පෙන්නුම් කරනවා. ආර්ථික තත්ත්වය යහපත් වන අතර වෙළඳාම් කටයුතු වලින් ලාභ අපේක්ෂා කළ හැකි දිනයකි. කලක් තිස්සේ ලබා ගැනීමට නොහැකිව තිබූ මුදලක් නැවත ලැබීමටද ඉඩකඩ පවතී. විසිතුරු භාණ්ඩ හෝ ඇඳුම් පැළඳුම් සඳහා සුළු වියදමක් දැරීමටද සිදුවිය හැකිය. ගෘහ ජීවිතය විවාහ ජීවිතය ඉතා සමීප සහ ප්‍රේමණීය වනු ඇත. සහකරු සහකාරිය සමග විනෝද ගමනක් යාමට හෝ උත්සව අවස්ථාවන් වලට සහභාගී වීමටද අවස්ථාව ලැබේ. අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර වීමට බොහෝ දුරට ඉඩකඩ පවතිනා දිනයක් බවද පෙන්නුම් කරයි. සෞඛ්‍ය තත්ත්වය ශරීර සෞඛ්‍ය පොදුවේ යහපත් මට්ටමක පවතී. මානසික සුවය නිසා පෙනුම වෙනදාට වඩා දීප්තිමත් වනු ඇත. එහෙත් වකුගඩු ආශ්‍රිත හෝ මුත්‍රා පද්ධතියේ ආබාධ ඇතිවන අය ජලය වැඩිපුර පානය කිරීමට වග බලා ගන්න. තුලා ලග්නයෙන් උපන් ඔබට අද දවස සුබ දවසක් වේවා. වෘශ්චික ලග්නය වෘශ්චික ලග්නයේ හිමි ඔබට අද දවස තරමක් අභියෝගාත්මක මෙන්ම ජයග්‍රාහී දිනයක් වනු ඇත. රැකියා තත්ත්වය සේවා ස්ථානයේ තරඟකාරී ස්වභාවයක් මතුවිය හැකිය. ඔබගේ දක්ෂතා පෙන්වීමට අවස්ථාව ලැබෙන අතර විරුද්ධවාදීන් පරාජය කර ජයග්‍රහණය ලැබීමටද ඔබට හැකියාවක් ලැබේ. වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවත් දවසේ අවසානයේදී එහි ප්‍රතිඵලයක් ලැබෙනු ඇත. ආර්ථික තත්ත්වය ණය ගනුදෙනු හෝ මූල්‍ය ආරවුල් තිබුණේ නම් ඒවා නිරාකරණය කර ගැනීමට අවස්ථාව ලැබෙයි. අනවශ්‍ය වියදම් පාලනය වන අතර කල්පනාකාරීව මුදල් කළමනාකරණය කිරීමට ඔබට හැකියාව ලැබෙයි. ඒත් නුහුරු නුපුරුදු ආයෝජනවලට අතගැසීමෙන් වළකින්න. ගෘහ ජීවිතය පවුලේ අය අතර සුළු මතභේද ඇතිවිය හැකි බැවින් වචන භාවිතයේදී ප්‍රවේශම් වන්න. ඥාතීන් සමග පවතින සම්බන්ධතා ගැන අවධානය යොමු කළ යුතු දිනයකි. සහකරු හෝ සහකාරියගේ සහයෝගය ඔබට ශක්තියක් වනු ඇත. සෞඛ්‍ය තත්ත්වය උදරාබාධ හෝ ශරීරයේ අධික උෂ්ණත්වය නිසා ඇතිවන රෝගී තත්ත්වයන් ගැන සැලකිලිමත් වන්න. ආහාර පාලනය සහ පිරිසිදු පානීය ජලය භාවිතය වැදගත් වෙයි. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට අද දවස සුබ දවසක් වේවා. ධනු ලග්නයේ හිමි ඔබට අද දවස ඉතාමත් ප්‍රීතිමත් සහ නිර්මාණශීලී දවසක් වනු ඇත. රැකියාව නව අදහස් සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඉතා සුදුසු දිනයකි. නිර්මාණශීලී ක්ෂේත්‍රවල නිරත අයට සුවිශේෂී ඇගයීමක් ලැබෙන දිනයකි. රැකියා ස්ථානයේදී ඔබගේ උපදෙස් අන් අය පිළිගන්නා අතර ස්වාධීන තීරණ ගැනීමට හැකිවීමෙන් සහනයක් දෙනේ. ආර්ථික තත්ත්වය ලොතරැයි ජය හෝ බලාපොරොත්තු නොවූ මූල්‍ය ලාභ ලැබීමට වාසනාව පවතිනා දිනයකි. කොටස් වෙළඳපොළ හෝ කෙටිකාලීන ආයෝජන වලින් වාසි සැලසෙන්නට පුළුවන්. එහෙත් අන් අයට ණයට මුදල් ලබා දීමේදී දෙවරක් සිතන්න. ගෘහ ජීවිතය ප්‍රේම සම්බන්ධතාවලට ඉතා සුබදායී දිනයකි. සහකරු සහකාරිය සමග සතුටින් කාලය ගත කිරීමටද අවස්ථාව ලැබේ. දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු හෝ ජයග්‍රහණයක් පිළිබඳව සතුටුදායක ආරංචියක් ලැබීමටද ඉඩ ඇත. විනෝදාංශ කටයුතු සඳහා කාලය වෙන් කිරීමටද හැකියාව ලැබේ. සෞඛ්‍ය තත්ත්වය මානසික සුවය ඉතා ඉහළ මට්ටමක පවතී. උදරාබාධ හෝ කොන්දේ වේදනා ඇති අය පමණක් මදක් සැලකිලිමත් වන්න. ක්‍රීඩා හෝ ව්‍යායාම වල නිරත වීමට මනස උනන්දු වනු ඇත. ධනු ලග්නයෙන් උපන් ඔබට අද දවස මකර ලග්නයෙන් ඔබට අද දවස මානසික සහනය උදාවන දවසක් ලෙස පෙන්නුම් කරනවා. රැකියා තත්ත්වය
රැකියා ස්ථානයේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට හැකියාව ලැබෙනවා. නිවසේ සිට වැඩ කටයුතු කරන අයට ඉතා සුබ සහ සාර්ථක දිනයක් වෙයි. දේපළ වාහන හෝ ගොඩනැගිලි ආශ්‍රිත රැකියාවල නිරත අයට විශේෂ ලාභ සහ ප්‍රගතියක් අපේක්ෂා කළ හැකි දිනයකි. ආර්ථික තත්ත්වය නිවස අලංකරණයට හෝ ගෘහ උපකරණ මිලදී ගැනීමට මුදල් වැයවීමට ඉඩ ඇති දිනයකි. ස්ථාවර දේපළක් සම්බන්ධ ගනුදෙනුවකින් වාසි සැලසෙන්නට පුළුවන්. මූල්‍ය කළමනාකරණය ගැන වෙනදාට වඩා උනන්දු වීම යහපත්ය. ගෘහ ජීවිතය පවුල තුළ සාමකාමී සහ සංසුන් පරිසරයක් නිර්මාණය වන දිනයකි. මවගේ සෞඛ්‍ය සහ අවශ්‍යතා ගැන සොයා බැලීමට සිදුවිය හැකිය. හිතවතෙකු හෝ නෑදෑ කෙනෙකු ඔබේ නිවසට පැමිණීමට ඉඩ ඇති අතර එයින් සතුටක් ගෙන දෙයි. සෞඛ්‍ය තත්ත්වය පපුවේ සෙම්ගතිය හෝ ශ්වසන පද්ධතිය ආශ්‍රිත සුළු පීඩා ඇති විය හැකිය. සිසිල් ආහාර සහ පාන වර්ග භාවිතයේදී මදක් සැලකිලිමත් වන්න. මානසිකව සංසුන්ව සිටීමට උත්සාහ කිරීම ශාරීරික සුවයට හේතු වෙයි. මකර ලග්නයෙන් ඔබට සුබ දවසක්. කුම්භ ලග්නය කුම්භ ලග්න හිමි ඔබට අද දිනය ඉතා ක්‍රියාශීලී සහ සංනිවේදනයට බර දිනයක් වනු ඇත. රැකියා තත්ත්වය කෙටි ගමන් බිමන් බහුල වන දිනයකි. අලුත් සම්බන්ධතා ඇති කර ගැනීමටත් ලිපි ලේඛන කටයුතු සාර්ථක කර ගැනීමටත් අවස්ථාව ලැබේ. මාධ්‍ය ගුරු වෘත්තීය හෝ අලෙවි කරන ක්ෂේත්‍රවල අයට ඉතා සුබදායී දිනයකි. සහෝදර සහෝදරියන්ගේ හෝ සමීප මිතුරන්ගේ උදව් රැකියා කටයුතු වලට ලැබෙන දිනයකි. ආර්ථික තත්ත්වය ආදායම් තත්ත්වය යහපත් වෙයි. අතීතයේ කරන ලද ආයෝජනයකින් ප්‍රතිලාභ ලැබීමට ඉඩ ඇත. තැපැල් හෝ දුරකථන මාර්ගයෙන් ලැබෙන පණිවිඩයක් නිසා මූල්‍ය වාසියක් අත්වීමටද ඉඩ ඇත. ගෘහ ජීවිතය අසල්වැසියන් සහ නෑදෑයන් සමග සුහදතාවය වර්ධනය වෙයි. සහකරු හෝ සහකාරිය සමග කෙටි විනෝද ගමනක් යාමට සැලසුම් කරනු ඇත. ඔබගේ අදහස් අන් අය අතර ඉතා ඉක්මනින් පිළිගැනීමට ලක්වන දිනයකි. සෞඛ්‍ය තත්ත්වය දෑත්වල වේදනා හෝ උරහිස ආශ්‍රිත සුළු අපහසුතා ඇතිවිය හැකිය. අධික ලෙස වෙහෙසීම පාලනය කරගන්න. පොදුවේ ඉතා උද්යෝගීමත් මානසිකත්වයක් පවතිනු ඇත. කුම්භ ලග්නයෙන් උපන් ඔබට අද දවස සුබදායී දවසක් වේවා. මීන ලග්නය මීන ලග්නයේ හිමි ඔබට ධනවාසනාව සහ පවුලේ සතුට වැඩි වෙන දිනයක් බව පෙන්නුම් කරයි. වෘත්තීය සහ රැකියා තත්ත්වය රැකියා ස්ථානයේදී ඔබගේ කතිකත්වය සහ අදහස් වලට ඉහළ පිළිගැනීමක් ලැබෙන දිනයකි. ව්‍යාපාර කටයුතු වල නිරත අයට නව ආදායම් මාර්ග විවෘත වන දිනයකි. බැංකු හෝ මූල්‍ය ක්ෂේත්‍රයේ රැකියාවල නිරත අයට ඉතා සුබදායක ප්‍රතිඵල ලැබෙන දිනයක් බව පෙන්නුම් කරයි. ආර්ථික තත්ත්වය මූල්‍යමය වශයෙන් නිසා වාසනාවන්ත දිනයකි. කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි මුදලක් ලැබීමට හෝ රන් ආභරණ වැනි වටිනා භාණ්ඩ මිලදී ගැනීමටද අවස්ථාව උදා විය හැකිය. ඉතිරි කිරීම් වර්ධනය කර ගැනීමටද හැකිවන අතර අනවශ්‍ය වියදම් පාලනයද වේ. ගෘහ ජීවිතය පවුලේ සමාජිකයන් සමග ප්‍රණීත ආහාර වේලක් භුක්ති විඳීමට සහ ප්‍රීතියෙන් කාලය ගත කිරීමට අවස්ථාව ලැබේ. කටහඬ සහ වචන භාවිතය ඉතා මිහිරි වන බැවින් සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වන දිනයකි. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීමටද සිදුවිය හැකිය. සෞඛ්‍ය තත්ත්වය මුහුණ සහ දත් ආශ්‍රිත සුළු පීඩාකාරී තත්ත්වයන් මතුවිය හැකිය. ඇස්වල වෙහෙස මහන්සි බව දැනෙන්නට ඉඩ ඇති බැවින් ප්‍රමාණවත් විවේකයක් ලබා ගන්න. මීන ලග්නයෙන් උපන් ඔබට අද දිනය සුබදායී දිනයක් වේවා. සියලු ලග්න හිමි ඔබට සුබ දවසක් ජය වේවා.